බ්‍රවස්ට් කියන්නේ 14 වන සියවස දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් තිබෙන ජර්මානු කෑමක්. මේ ජර්මන් සංස්කෘතියේ පවතින ප්‍රධාන ආහාර අංග වලින් එකක්. මෙම සොසේජස් වර්ගය සාදා ගැනීමට සාමාන්‍ය යොදාගන්නේ ඌරු මස්. සමහර අවස්ථාවල වහු මස් හෝ ගව මස්ද යොදා ගන්නවා. මේව ස්වභාවික ආවරණයක දමා ඇති නොපිසූ නැවුම් සොසේජස් වර්ගයක්. මේකට මෘදු සහ සුවඳවත් රසයක් ලබා දෙන්න සාදික්ක සුදුගම් මිරිස් ඉඟුරු සහ සූදුරු වගේ කුළුබඩු වර්ග යොදා ගන්නවා. සාමාන්‍ය සොසේජස් වලට වඩා මේ සොසේජස් තරමක් රළුවට අඹරලා තමයි හදන්නේ. ජර්මනිය පුරා බ්‍රවස්ට් 40කට වඩා වර්ග තියෙනවලු. ස්ට්‍රීට් ෆුඩ් එකක් විදිහට සාමාන්‍යයෙන් බ්‍රොචෙන් කියන කුඩා පාන් ගෙඩිය මැදට සොසේජස් එක දාලා අබමිශ්‍රණ ආරේප කරලා දෙනවලු. අල සලාද නැත්තම් ගෝව මැල්ලුම් බැදපු අල එකක් බ්‍රවස්ට් ආහාරයට ගන්නවලු. තවත් බ්‍රවස්ට් කෑලි වලට කපලා තක්කාලි සහ කරි පවුඩර් මිශ්‍ර සෝස් එකකට දාලා පිළිගැනීම ජර්මනියේ ඉතා ජනප්‍රිය ක්‍රමයක්. මේ සොසේජස් එක මද ගින්දරෙන් ග්‍රිල් කර නොගත්තොත් සොසේජස් එකේ පිටපොත්ත පුපුරලා මස් මිශ්‍රණය එළියට එන්න පුළුවන්. මේ වගේ අලුත් කෑමක් එක්ක ආයෙත් මුණ ගැහුම සුබ දවසක්.